ගන්න එපා. කාලා කන බඩගුණ හොඳට කාලා බීලා ඉන්න බෑ පුතේ. හෙට ඉඳන් මම ලොකු බත් එකක් බෙදනවා. ඒ බත් එකම කන්න ඕනේ ඈ. බත් එක කෑවොත් ඔයාට චොක්ලට් එකක් අරන් දෙනවා. ලොකු චොක්ලට් එකක්. කන්න අසනේ චොක්ලට්. කන්න. කන්න පුළුවන්. ඒකනේ පුතේ. මගේ පුතා එනන් චොක්ලට් කනවා නම් මම බත් එකක් බෙදලා දෙනවා. හැබැයි ඔක්කොම කනවා. නැත්තම් ડોක්ටර් ඉන්ජෙක්ෂන් විදි. අප්පච්චි පුතේ. ඔව්. විදිනවා පුතා විදිනවා. මම ડોක්ටර්ගෙන් අහුවා. ડોක්ටර් කිව්වා බත් කන්න නැති ළමයිට එයා ඉන්ජෙක්ෂන් විදිනවලු. ඒක නිසා හොඳට කන්න. නැත්තම් තිත්ත පැතිත් දෙයි ඉන්ජෙක්ෂන් මෙතන. දැන් නෙමෙයි. ඔයා බත් කන්න නැතුව හිටියොත් මම ડોක්ටර්ට කියනවා ඔයාට ඉන්ජෙක්ෂන් එකක් විදලා තිත්ත පැති දෙන්න කියලා. ඒක නිසා හොඳට රසල බත් ටික කන්න ඕනේ ඉතින්. හරිද? හොඳයි හොඳයි. අපි මිනිස්සු නම් හොඳට කාලා බීලා ඉන්න ඕනේ පුතේ. ඒක තමයි අම්මා. ඒකනේ පුතේ. ඉදිරියට මිනිස්සු හොඳට හැදලා වැඩිලා ඉන්නේ කාලා බීපු නිසා. ඔයාලා තමා පුතේ ඉදිරියට ඉන්නේ. ඒක නිසා හොඳට කාලා බීලා ජීවත් වෙන්න. කාලනාව ඇත්ත. කාරණාව ඇත්ත නම් ඇයි ඉතින් පුතේ කන්න නැත්තේ? කෑම කෑවේ නැත්තම් පුච්චර ඔයා කෙට්ටු වෙලා දැන් හොඳටම. එකට කිසිම පෝෂණයක් නැහැ. එහෙනම් අම්මා තව දෙකකින් හොඳට කාලා. දවස් දෙකකින් කතා හිටියොත් ඉතින් ඔයා හොඳට වැට කිච්චියක් වෙලාම තමයි ඉන්නේ. ඒක නිසා කනකොට හෙට උදේම බත් එකක් බෙදනවා. ඒ බත් එක කන්න ඕනේ අනිවාර්යෙන්. තේරුණාද? හොඳයි. මේ අනිත් නංගිලා බලාගෙන ඉන්න ඈ. තේරුණාද? හරි හරි හරි. නංගිලාට සතුටින්ද ඔයා කනකොට? ඔව්. අපේ උදුරු කයි. ඔව් උදුරු හරි කනවා. ඒක නිසා ඔයා දැන් එයාලා උදුරන හදනකොට ඔයා බෑ කියන්නේ. බෑ කියලා ඉන්නේ. ඒක නිසා හොඳට ඔක්කොම කන්න ඕනේ බත් ටික ඈ. මොකද දන්නවද? නෝතියම කියන්නේ මං අම්මා පුතේ මට නෝතියම කියන්න එපා. මේකේ ආදරයට නෙමෙයි කියන්නේ නේද පුතේ? මේ බත් කන්න නැතුව හිටියොම මන්ද පෝෂණය හැදෙනවා. එතකොට කට්ටියයි මන්ද පෝෂණය හැදිච්ච කෙනෙක් කියලා කියනවා. ඒක නිසා හොඳ පෝෂණයක් ලබන හොඳට බත් කන්න. හොඳට කාලා බීලා ඔයා අද මාළු කෑල්ල කෑවෙත් නැහැ. ඇයි මාළු කන්නේ නැත්තේ? කන්න ඕන වෙලාවක් තියෙනවනේ. වෙලාවල් කලාවල් නැහැනේ මාළු කාර්යය එන දවසට අපි මාළුව උයාගෙන කන්නේ නැහැ. ඒක නිසා හොඳට කන්න මස් මාළු කන්න ඕනේ. ඒක අයිස් එක ගෙනාලත් එහෙමයි. අර පළවෙනි දවසේ කෑවා දෙවෙනි දවසේ කෑවෙත් නැහැ. තාත්ති ගෙනාවේ නේ. ඔව්. හෙට ඉඳලා තාත්ති ගෙනාවේ රයිස් එක. දැන් හරිසේ අමතක වුණා කියලා බානේ. ඒක නිසා දැන් හෙට උදේට තාත්ති ආවොත් මොකද කරන්න කියන්නකෝ? නොකිය හිටියාම හරියට ඔයාලට ගුටි ගන්න වෙයි. එහෙම බෑ ඔයා කියන්න. තාත්තා මට හොඳට කන්න ඕනේ. කියලා එහෙම කියන්න. එතකොට තාත්තා ඔයාට ඔය ආස දේවල් කන්න බොන්න ගොඩාක් දේවල් දෙයි. ඔයා මොනවාටද ආස? පැණි රසද ආස? තිත්ත රසද ආස? අපි ආස දෙකටම තමයි. දෙකටම තිත්ත කෑම කන්න පුළුවන්. තිත්ත කෑමක් කන්න බෑ. ඒක නිසා පැණි රස කෑම අපි හැමෝම කන්න කැමතියි. ඒක නිසා තාත්තට කියනවා චොක්ලට්, ටොෆි, කිරි පැකට් එක ගේන්න කියන්න. හරිද? යෝගට් එකක් කෑවා නම් වර හොඳට කන්න පුළුවන්. ඒත් මට යෝගට්
හරිද? ඒ නංගි පොඩ්ඩක් ගහයි ඈ. ඔය අත්පය දාන්න එපා හරිද? නංගි ගානවා. ඒක නිසා ඔයාට වෙනම ඇඳක් තියනවනේ. එහෙනම් ඔයා නෑ නංගි ගෙන්දේ ඉන්න එපා. ඔයා ඉන්න වෙනම ඇඳක ඈ. පොඩ දෙන්නට පිට තියනවනේ. එහෙනම් හරි. එහෙනම් ඔයා මේ හොතට නිදා ගන්න. නිදාගෙන මේ බත්පතක් ගේනවා. ඒ බත්පතම කන්න ඕනේ ඈ. හරි. හරි.